හරි අපි දැන් කතා කරන්නේ 2019 ආව භාග ගාන. ගානේ මුලින්ම කියනවා කානුවක දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේ කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේදී කපන ලදි කියලා. කොහොමද කියන්නේ? කානුවක මුළු දිගෙන් මෙන්න මෙතන මුළු දිග මම මුළු දිග 1යි කියලා ගන්නවා. කොහොමද අපි රූප සටහනක් යන ගමු මේකට මෙන්න මේ විදිහට. පළමු දිනේ හදනවා කියන එක මම මෙතනින් ලියා ගන්නවා පයන්න දාලා පළමු දිනේට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය මම අකුරෙන් ලියා ගන්නවා. අපිට කියනවා පළමු දිනේ 15න් 7ක ප්‍රමාණයක් හදනවා කියලා. 15න් 7ක ප්‍රමාණයක් හදනවා කියනවා පළවෙනි දිනේදී. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ඉතිරි දිගෙන් 4න් එකක ප්‍රමාණය. ඉතිරි දිගෙන් ඉතිරියෙන් ගියහම ඒකට පිටිපස්සේ මෙන්න මේ විදිහේ රූප සටහනක් යන ගන්නවා. ඉතිරි දිගෙන් 4න් එකක ප්‍රමාණයක් 4න් එකක ප්‍රමාණයක් දෙවන දිනේ හදනවා. මෙතන ඊළඟට වෙන්නේ මොකද්ද? දෙවන දිනේ හැදුවටත් පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය. මේක මුළු ප්‍රමාණයෙන් කවර භාගයක්ද කිව්වම අපි මේ හැම එකේම අවසානයේ එන අගය තමයි ගන්නවා. අපි මේ පැත්තට අගය ගන්නවා නම් අපි ගන්නේ ಗುಣ කරලා. කියන්නේ අපිට මෙතන අගය වුණ නම් අපි මේකයි ගුණ කරලා තමයි මෙතන අගය ගන්න. වගේ මෙතන අගය වුණ අපි මෙතෙන්ට එන අගයයි මේකයි ගුණ කරලා තමයි මෙතෙන්ට ඕන අගය ගන්නෙ. ඉතින් අපි දන්නවා මෙන්න මේ රූප සටහනක් වගේ තමයි අපේ රූප සටහන තියෙන්නේ. ඉතින් මෙතන 15න් 7යි නම් මේ සම්පූර්ණ එක එකයි නම් මෙතෙන්ට කීයක්ද එන්නේ? එකෙන් අඩු කරාම 15න් 7ක්. මොකද මෙන්න මේ දෙන්නගේ එකතුව එකක් වෙන්න ඕන. ඉතින් මෙතන එක කියන්නේ අපිට ලියාවන්න පුළුවන් 15න් නම් 15යි කියලා. ඉතින් 15න් අඩු කරන්න තියෙන්නේ 15න් 7ක්. එතකොට අපිට එනවා 15න් 8යි කියලා. ඉතින් මම 15 8 දාගන්නවා මෙන්න මෙතෙන්ට. ඉතින් අපි රූප සටහන සම්පූර්ණ කරගමු. අපි දන්නවා මේ පැත්තට කොහොමද කරන්නේ? ಗುಣ කරනවා කිව්වා. ඒ වගේම අපි ආයේ තව එකක් දන්නවා. මොකද්ද? මේ දෙන්නගේ එකතුවත් එකක් වෙන්න ඕනේ. ඉතින් මෙතන 4න් එකක ප්‍රමාණයක් නම් මෙතන 4යි 3ක ප්‍රමාණයක් තමයි එන්න ඕන. ඉතින් අපි මේ පැත්ත එක ಗುಣ කරලා මෙතනින් අගයල් දාගෙන ඉමු. ගණන් ටික බලන්න කලින් මෙතන තියෙනවා 15න් 8ක ප්‍රමාණයක්. මෙතන තියෙනවා 4න් එකක ප්‍රමාණයක්. ඉතින් මේක ಗುಣ කිරීමක් විදිහට තමයි අපි ගන්නෙ. මොකද රුක් සටහනේ මේ අතට යන නිසා. ඉතින් මේක ಗುಣ කරන්නේ කොහොමද? අපි භාග ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මේ ගැන කතා කරා. කොහොමද ಗುಣ කරන්නේ? මෙන්න මේවා සරලම විදිහට කපා ගන්න. 4 ඒවා 1යි, එතන 4 ඒවා 2යි. ඉතින් 15න් 2යි. මොකද්ද මේ? මෙන්න මෙතෙන්ට එනාගේ. ඒ කියන්නේ මුළු ප්‍රමාණයට අදාළව මෙන්න මේ දෙවන දිනේ හදපු එක භාගයක් විදිහට කියන්කොත් අපිට කොයි වෙලේ හරි අපිට 15න් 2යි කියලා කියන්න පුළුවන්. අන්න ඒ විදිහටම අපි දෙවන දිනේ අවසානයේ ඉතිරි ප්‍රමාණය හොයන්නේ කොහොමද? මේ දෙන්නව ගුණ කරලා. ඉතින් ඒක කරන්නේ කොහොමද? මෙතන තියෙනවා 15 8ක ප්‍රමාණයක්. මෙතන තියෙනවා 4 3ක ප්‍රමාණයක් දෙන්නව ගුණ කරා නම් හරි. ඉතින් මෙතන මට පුළුවන් 3 ඒවා 1යි 15ට 3 ඒවා 5යි කියලා ගන්න. වගේ මෙතන 4 ඒවා 1යි. මෙතන 4 ඒවා 2යි කියලා ගන්න පුළුවන්. ඉතින් 5න් 2යි මේ මුළු එකට අදාළව දෙවන දිනයේ අවසානයේ ඉතිරි ප්‍රමාණය. ඒක මම දාගන්න මෙතනින් 5න් 2යි. එහෙම නැත්නම් මේක 15න් කියලා මම ලියුවොත් 15 නම් ඊට මෙතන 3න් ගුණ කරාම 15 වෙන්නේ. එතකොට මෙතනත් 3න් වෙන්න ඕනේ. 15 නම් 6යි කියලා මම මේ ටික ඔය විදිහට දාගන්නවා ගණන් ටිකට යන්න කලින්. අපිට මුලින්ම අහන්නේ මොකද්ද? පළමු දිනේ අවසානයේදී කානුවේ මුළු දිගෙන් තවත් කොපමණ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවද කියලා කපන්න. ඉතින් පළමු දිනේ අවසානයේ ඉතිරි ප්‍රමාණය කියන්නේ මෙන්න මෙතෙන්ට එන අගය එතෙන්ට ආවාගේ අපි ගත්තා වෙන්න ඒකී 15න් 8යි කියලා. අපි ඒ ගත්තේ කොහොමද? එකෙන් අඩු කරලා 15න් 7ක්. එතකොට තමයි අපිට මේ 15න් 8 කියන උත්තරය ආවේ. මේ තමයි පළවෙනි ගානට උත්තරේ. ඊළඟට අපි කියනවා දෙවන දිනේදී කානුවේ මුළු දිගින් කොපමණ ප්‍රමාණයක් කපන ලැබුවේද කියලා. අන්න දෙවන දිනේ කානුවෙන් කොපමණ ප්‍රමාණයක් කැපුවේද කියන්නේ මොකද්ද? මෙන්න මෙතන දෙවන දිනේ කපපු ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් භාගයක් විදිහට මෙන්න මෙතනයි තියෙන්නේ. අන්න ඒක තමයි මේකට උත්තරේ වෙන්න ඕන. අපි ඒක කොහොමද ගත්තේ? මෙන්න මෙයාවයි ගුණ කළා. ඉතින් අපිට සම්පූර්ණ ලබා ගන්න ඕන අපි දෙවෙනි ගාන හදන්නේ කොහොමද? මේ දෙන්න ගුණ කරලා අපි ගත්තේ කියලා ලියනවා. 15 8 ගුණ කිරීම 4 1 මෙන්න මේ විදිහට ගත්තේ අපිට ආව උත්තරේ 15න් 2 කියලා. අපිට මෙන්න මේ රූප සටහන බලපු ගමන් මේ වගේ අගයන් ගන්න පුළුවන් හරි ලේසි. ඉතින් මේ රූප සටහන ඇඳගන්නේ කොහොමද කියලා
අපි භාග ගැන කතා කරන සම්පූර්ණ වීඩියෝ එකකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කානුවේ මුළු දිගෙන් තවත් මීටර් 600ක දිගක් මුල් දිග දෙකත් අවසානයේදී කැපීමට ඉතිරිව තිබුණේ නම් කානුවේ මුළු දිග සොයන්න කියනවා. දිග දෙක ඉවරුණාට පස්සේ තව කපන්න තිබ්බා කියනවා අපිට කීයක්ද කියන්නේ 600ක්. දිග දෙක ඉවරුණාට පස්සේ කියන්නේ මෙතනකනේ. අන්න ඒක සමානයි කියනවා 600ට. මේක සමානයි කියනවා අපිට 600ට. ඉතින් පහෙන් දෙකක් සමානයි කියනවා 600ට. අපිට මුළු ප්‍රමාණය හොයන්න තියෙන්නේ අපි මේකට ගන්න පුළුවන් මෙන්න මේ විදියටත් මෙතන පහෙන් දෙකක් 6 කියන පහෙන් එකක් 3 කීයයි පහෙන් පහම තමයි මුළු දිග කියන්නේ. එතකොට 300 ඒවා පහකුන් 300 ඒවා පහක් කීයද 1500යි. අපිට මෙන්න මේ විදිහටත් ගාන හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එකක් හොයලා ආයේ මේක හොයන එක කාටද නිසා මම පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. මේකෙදි අපි මොකද කරන්නේ මෙන්න මේ 600 ගන්නවා ඒ විදිහටම මෙන්න මේ දෙන්නම අනිත් පැත්ත හරවලා ලියා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද දෙක යටට උඩට පහ. අන්න ඒ විදිහටම ලියා ගන්නවා. ඒකල මම මේක ಗುಣ කිරීමක් දා ගන්නවා. හරි ලේසි. දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 300යි 300 ඒවා 5 කීයද 1500යි. අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් උත්තරේ. මේක අපිට දීලා තියෙන්නේ මීටර වලින් නිසා මට සම්පූර්ණ ලකුණ ලබා ගන්න මම මෙතෙන්ට මීටර කියලා දා ගන්නවා. අපි මෙන්න මේ විදිහට හැදුවා නම් අපිට ගානට දෙන ලකුණු 4ම ගන්න පුළුවන්. අපි මේ වෙද්දි ලකුණු 7ක් ලබාගෙන අවසන්. ගානේ අවසාන කොටස තියෙන මිනිස් දින ආශ්‍රිත ගාන. ඒක කියන්නේ කොහොමද? කානුවේ ඉතිරි මීටර් 600 කැපීමට මිනිස්සු 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. ඉතින් මම මේක ලියා ගන්නවා කොහොමද? මෙන්න මේ විදිහට මිනිස්සු දින කරනවා දිනවලින් අන්න එතකොට මිනිත් දින ගාන එනවා කියලා. මිනිස් දින ගාන එනවා කියලා. ඉතින් අපිට කියන්නේ මොකද්ද? ඉතිරි මීටර් 600 කැපීමට මිනිස්සු 4 දෙනෙකුට අවශ්‍ය වෙනවා කියනවා දින 3ක්. මිනිත් දින කීයක්ද කියලා ගන්න කොහොමද? මේ දෙන්නව ගුණ කරා උත්තරේ 12යි කියලා මෙන්න මෙතෙන්ද මේක ගන්නවා. ඊළඟට අපිට කියනවා යයි ඇස්ටිමේන්තු කර ඇත එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කීයක් අවශ්‍යද කියනවා. මේක දින දෙකකින් කපන්න ඕන කියනවා. ඉතින් මේ දින ගාන මන් දා ගන්නවා 2ක් බවටයි පත් කරගන්න ඕන. ඉතින් එතකොට මෙන්න මේ මිනිස් දින ගාන වැඩේ යන මිනිස් දින ගාන කොහොම කරත් එකම උත්තරේ එන්නේ. ඉතින් මෙතෙන්ට අපි 12 කියලා දා ගන්නවා. මෙතන අපි දන්නේ මිනිසුන් කීයක් ඕනද කියලා ඒකම x කියලා දා ගන්නවා. 2යි x සමාන වෙනවා 12ට. එතකොට x සමාන වෙන්නේ කීයටද 6ට. මේ 6 කියන්නේ මොකද්ද? මෙන්න මෙතෙන්ට අවශ්‍ය මිනිස්සු ප්‍රමාණය. අන්න අපිට පුළුවන් මෙතන මිනිස්සු ප්‍රමාණය 6යි කියලා ගන්න. ඒත් අපෙන් ගානේ අහන්නේ එහෙම නෙමෙයි වැඩිපුර කී දෙනෙක් අවශ්‍යද කියලා. වැඩිපුර ගාන හොයන්න නම් අපි මොකද කරන්නේ? මෙතන කීයක් වැඩිද කියලා බලන්න ඕනේ මුලින් කීව ගානට වඩා. ඉතින් දැන් ඉන්නවා 6 දෙනෙක්. කලින් ඕන වෙලා තිබ්බේ 4 දෙනයි. 6න් 4 අඩු කරාම අපිට දෙන්නෙක් වැඩිපුර අවශ්‍යයි කියලා ලියවන අපිට මෙතනත් තවත් ලකුණු 3ක් එකතු ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට ගානේ ලකුණු 10න් 10ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ තේරෙන්නේ නැති දෙයක් තිබුණා නම් භාගාචිත සම්පූර්ණ පාඩම බලන්න කියලා මතක් කරනවා. වගේම වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.